RTSL මීඩියා පුවත් සවිස්තරාත්මකව බංග්ලාදේශ මහමැතිවරණයෙන් ජයගත් ජාතිකවාදී පක්ෂයේ නායක තරික් රහමන් ඇතුළු බංග්ලාදේශ ප්‍රජාව වෙත සිය උණුසුම් සුබ පැතුම් එක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර ඇත. එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පළ කළේය. බංග්ලාදේශ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කර ඇතැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියයි. 2024 වසරේදී එරට ඇති වූ අරගලයෙන් සීක් හසීනා බලයෙන් පහ කිරීමෙන් අනතුරුව පැවැත් වූ ප්‍රථම මහමැතිවරණය මෙයයි. අසන 300න් 212ක ජයග්‍රහණය ලබා ගැනීමට එරට ජාතිකවාදී පක්ෂයට හැකි වී තිබේ. මෙම ආණ්ඩුව කිසිසේත් වැටවිය නොහැකි බව ඇමති ලාල්කාන්ත මහතා කියයි. මන්ත්‍රීවරුන් 159ක ආණ්ඩුවක් පවතින බවද ඔහු පෙන්වා දෙයි. පසුගිය කාලයේ අදුරදර්ශී පාලකයින් සහ ඔවුන්ට සහාය දැක්වූ ඔවුන්ගෙන් පෝෂණය වූ පුද්ගලයින් මෙම ආණ්ඩුව පෙරළීමට උත්සාහ දරණමින් පවතින බවත් ඒ ආසාර්ථක උත්සාහයක් බවද ඇමතිවරයා වැඩිදුරටත් කියයි. වසර 5ක් යනතුරු මෙම ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගමන් ගන්නා බවද කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග පසුසම්පත් අමාත්‍ය ලාල්කාන්ත මහතා මහජන හමුවකට එක් වෙමින් කියා සිටියේය. තමන් බලයට පත්වීමෙන් පසු අරගලයට මුදල්ලා ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. අරගලයට වගකිව යුතු පුද්ගලයින් ආණ්ඩුවේ සිටින බවත් අරගල සමයේ විදේශ වලින් මුදල්ලා ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළොන්නාවේ සජබ සහ එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් එකතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මලික්කාර් කටයුතු කර ඇත. පසුගියදා එහි නියෝජිතයින් හමු වීමට ඔහු පැමිණියේය. ඔවුන් සමග සාකච්ඡා කරමින් විරුද්ධව පවතින සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා එක්විය යුතු බවද ඔහු සඳහන් කරයි. විපක්ෂයේ බලවේග වෙන්වෙන්ව සිටීමේ පළක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඊටම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් චූදිතයින්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳව විවිධ අදහස් මේ වන විට පළ වී තිබේ. දඬුවම පිළිබඳව සතුටු වන බවත් ජීවිතාන්තය දක්වා සිර ගෙදර සිටිය යුතු අය තවත් සිටින බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා කියයි. අරගලයක් නිර්මාණය කිරීමට හේතු වූ කණ්ඩායම් වලට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව අරගලයෝ සංවිධානයේ නියෝජිතයින් පසුගියදා ප්‍රකාශ කළේය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මරණ දඬුවමට ලක් වූ පුද්ගලයින් සඳහා එවැනි චේතනාවක් නොතිබුණු බවයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක් ඇති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් සඳහන් කරයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඇති කරන බලපෑම පිළිබඳව තමන් බලා සිටින බවද ඔවුන් පෙන්වා දෙයි. මේ අතර විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරනු ලබන්නේ ආණ්ඩුව අරගලයට සම්බන්ධ බවත් එදා අරගලයක් නිර්මාණය කරලන්නට හේතු වූ අය වර්තමානයේ ආණ්ඩු කරන බවයි. 78 වන නිදහස් සමරු වැඩසටහනට සමගාමීව ගොඩනැගුණු ශ්‍රී ලංකා යටතේ මවුෂාක උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා මූලික කටයුතු සිදු කිරීම පසුගියදා හිඟුරක්ගොඩ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සාතික කිරීමේ සේවයේ පරිශ්‍රයේදී සිදුවිය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ සංවිධානය කෙරෙන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත සිදු කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ඇතුළු මහජන නියෝජිතයින්ද සහභාගී විය. ප්‍රාදේශීය ලේකම් සන්දයා ඉරුගල් බණ්ඩාර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මහජන නියෝජිතයින්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල නිලධාරීන්ද ගොවි ජනතාවද මෙම අවස්ථාවට සහභාගී වූහ. රබර් කැපීම හොඳ වෙළඳපළක් ඇති අවස්ථාවක් තිබෙන විශේෂ සේවාවක් බවට හඳුන්වා දිය හැකි බව කළුතර දිස්ත්‍රික් ලේකම් හේරත් මහතා පෙන්වා දී. පසුගියදා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ඇසීමේදී මේ බව අනාවරණය කෙරිණ. කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාව සඳහා ප්‍රචලිතය. කෙසේ වෙතත් මේ වන විට රබර් කිරි කැපීමේ උනන්දුවේ අඩුවක් පවතින බවත් පුහුණු ශ්‍රමිකයින් ඒ සඳහා යොමු වීමේ අඩුවක් පවතින බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ද සාකච්ඡාවට එක් වෙමින් පෙන්වා දෙන ලදී. අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම සහනාධාරද ලබා දීමට කටයුතු කරමින් පවතින බවත් ඉහළ අස්වැන්නක් රබර් වගාවෙන් ලබාගත හැකි නිසාද මෙම රබර් වගාව අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාවයද එහිදී අවධාරණය කෙරිණි. විශේෂ කණ්ඩායම් හෝ පුද්ගලයින් පුහුණු ශ්‍රමිකයින් හැටියට කටයුතු කරන්නේ නම් ඔවුන් සඳහා පුහුණුවීම් ලබා දීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සූදානම් විය. මෙහිදී රබර් කිරි කැපීම සේවාවක් හැටියට ව්‍යාප්ත කරලීම මෙන්ම එහි වෙළඳපළ හොඳ විභවයක් තිබෙන බවද කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා. තමනට දාන ලබා දුන්නේ මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව බවත් ජාතිවාදී පදනමක් නොමැති බව බලංගොඩ කස්සප හිමි කියයි.
පසුගියදා අප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව ප්‍රකාශ කළහ. දින 28ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අප මත මුදාහැරිණි. ත්‍රිකුණාමලය මුහුදු විහාරයට සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත් ඇති වූ පීඩනයන් මෙන්ම බලපෑම් පිළිබඳව උන්වහන්සේ කරුණු පැහැදිලි කරන ලදී. කස්සප ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඇතැම් කාරණාවන් අසත්‍ය බව අමාත්‍ය සුනිල් වටකල මහතා කියයි. ඔහු පෙන්වා දෙන්නේ භික්ෂුවක් හැටියට එය නුසුදුසු බවයි. කස්සප හිමියන්ට කිසිදු ආකාරයේ දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයෙන් Taman බලපෑම් නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා පෙන්වා දෙයි. පසුගියදා විශේෂ උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී. සැකකරුවන්ට දරුණු ලෙස වදහිංසා ලබා දීම පිළිබඳව නාකොටික් නිලධාරීන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වේ. පසුගියදා මේ සම්බන්ධ නඩුව මීගමුව මහාධිකරණයේදී විභාග කෙරිණ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අමානුෂික ලෙස පහර දී ලිංගේන්ද්‍රීය ප්‍රදේශයේ ලුණු ඇතුළීම් වැනි කටයුතු සිදු කර ඇති බවද නඩු විභාගයේදී අනාවරණය කෙරිණ. ඒ සැකයකින් තොරව අනාවරණය වූ බැවින් නාකොටික් හෙවත් අන්තරාය කර ඖෂධ පාලක මධ්‍යස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව බරපතල වැඩ සහිතව වසර 7ක සිර දඬුවම් මහාධිකරණය විසින් නියම කරන ලදී. පැවිදි දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී රාජකීය පඬිත්ත තන්ත්‍රමුල්ලේ සරණ හිම්පාණන් වහන්සේට ආශිර්වාද පිණිස පින්කම් මාලාවක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සියක් නමක් විශේෂ සංඝගත දක්ෂිනාවක් පිරිනැමීම ඇතුළු පූජනීය කටයුතු රැසක් මෙහිදී සිදු කරන ලදී. අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙන්ටුවේ උපාලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියම් මහා නිකායේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විවිධ පළාත් සහ ප්‍රදේශ නියෝජනය කරන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කෙරිණ. ගංගොඩ සිරි පරම විසුද්ධාරාම විහාරස්ථ දහම් පාඨශාලාවද මෙම කටයුතු වලට සුශාල දායකත්වයක් ලබා දෙන ලදී. අදාළ කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් රාජකීය පඬිතු තන්ත්‍රමුල්ලේ සරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය පුණ්‍ය අනුමෝදනාව පළ කරන ලදී. ගංගොඩ සිරි පරම විසුද්ධාරාම විහාරස්ථානය එගොඩුවේන චිනේන්ද්‍ර චෛත්‍යාරාම විහාරස්ථානය ඇතුළු විහාරයන්හි විහාරාධිපතිත්වයේ දරමින් රාජකීය පඬිතු තන්ත්‍රමුල්ලේ සරණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුශාල සමාජ ශාසනික මෙහෙවරක් සිදු කරනු ලබයි. කොළඹ හුණපිටිය ගංගාරාම ඥානීශ්වර පිරිවෙන්හි පරිවේනාධිපතිත්වයේ දරූ උන්වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇත. අස්වනු ඉහළනං වන යාය ප්‍රතිපලත් ඉහළයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අස්වනු ඉහළ නැංවීමේ යායන් 500ක් පමණ පසුගිය කන්නේ ක්‍රියාත්මක කෙරිණි. ඒ සාර්ථකත්වයේ පිළිබඳව අධ්‍යක්ීම් ප්‍රජාව වෙත ලබා දීම පිළිබඳව ශේෂ්ත්‍ර දින ගණනාවක් පසුගිය දිනවල පැවැත්විණි. අම්පාර දිස්ත්‍රික්කයේද නැගෙනහිර පළාතේද අනිකුත් දිස්ත්‍රික්කවලද මෙවැනි වැඩසටහන්වල අධ්‍යක්ීම් ගොවිජනතාව වෙත යළිත් ලබා දීමේ කටයුතු සිදු කෙරිණ. මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන අන්තර් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකයින් වෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී වූ බව වාර්තා වේ. අක්කරයකින් බුසල් 150ක් වූ අවස්ථාවද ඇත. බස්නාහිර පළාතේද එවැනි අස්වනු ඉහළ නංවන යායන්වල අක්කරයට බුසල් 100ක් වූ අවස්ථාද වාර්තා වූ බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. ටොම් ජේ.සී. වගාවෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා දීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කෙරේ. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨ දින වැඩසටහනක් පසුගියදා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී මිල්ලනිය කෘෂිකර්ම ව්‍යාප්ති බල ප්‍රදේශයේදී පැවැත්විණි. මිල්ලනිය කෘෂිකර්ම උපදේශක කාර්යාලය එය සංවිධානය කර ඇත. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණීන් ක්‍රියාත්මක වූ මෙම අවස්ථාවට ගොවිජනතාවද විශාල පිරිසක් සහභාගී වූහ. මුලස්ථාන කෘෂිකර්ම උපදේශක මූන්දික පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ටී.ජේ.සී. වගාව අනිකුත් අඹ වගාවට වඩා විශේෂත්වයක් දරන බවයි. සාර්ථක කප්පාදුවකින් ගුණාත්මක අස්වැන්නක් ලබාගත හැකිය. ටොම් ජේ.සී. අඹ අනිකුත් අඹ වලට වඩා ප්‍රණීත රසයකින් යුක්ත වන අතර වෙළඳපළ ඉහළ ඉල්ලුමක්ද පවතී. ගුණාත්මක බවෙන් යුතු ඵල නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු නොකළහොත් එය පාරිභෝගිකයින්ගේ රුචිකත්වය අඩු කිරීමට හේතු වන බවද මෙහිදී තහවුරු විය. RTSL මීඩියා පුවත් මින් සමර්ථයි.